ආයුබෝවන් අරුණ ඉබ්බා YouTube channel වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අප සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටි සුන්දරම වෙරළ තීරයක් වන කොග්ගල වෙරළටයි. මෙම වෙරළ ජාත්‍යන්තරව ප්‍රසිද්ධියටපත් ගාල්ල සහ මිරිස්ස නගර අතර පිහිටා ඇත. ඔබ මෙම වෙරළ වෙත ගමන් කිරීමට අදහස් කරන්නේ නම් මාතර කොළඹ දුම්රිය මාර්ගයේ කොග්ගල දුම්රිය ස්ථානය ඇසලෙන් සහ කොග්ගල ගුවන් හමුදා කඳවුර ඇසල පිහිටා ඇති ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යන ලබන කාටලීනා ග්‍රිල් රෙස්ටුරන්ට් එක ඇසලෙන් පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව පවතී. ජනතාව බහුලව ගැවසන වෙරළ තීරයක් නොවන බැවින් මෙම වෙරළ තීරය ඉතා සංසුන් වෙරළ තීරයක් ලෙස කාතරත් ප්‍රසිද්ධව ඇත. කොග්ගල වැව, කොග්ගල ගුවන් හමුදා කඳවුර සහ මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය මේ ආසන්නයේම පිහිටා ඇති නිසා එම ස්ථාන නරඹීමට යන ඔබට මෙම වෙරළ තීරයේ සුන්දරත්වයක් විඳීමට පැමිණීමට හැකියාව ඇත. ඔබට මෙම වෙරළේ තීරය විහිණීමට විවේකීව කාලය ගත කිරීමට ඕට්ටු සවාරි යාමට ඡායාරූප ගැනීමට හැකියාව පවතී. මෙම වෙරළට පැමිණෙන ඔබට සමහර ස්ථානවල සර්පින් ක්‍රීඩාවෙන් නිරත වීමට හැකියාව ඇත. මෙම වෙරළේ සුන්දරත්වයක් විඳිමින් නවාතැන් ගැනීමට ඔබට සිත් ඇතිනම් ඉකෝ රිසෝට්, හෝටල්, විලා ආදිය බහුලව දක්නට ඇති නිසා නවාතැන් පහසුකම් සම්බන්ධයෙන් එතරම් බියක් ඔබට ඇතිවන්නේ නැත. නමුත් මෙහි ඇති හෝටල් බොහොමයක් අධික මිල ගණන් යටතේ පවතින හෝටල් බවට ඔබ මතක තබා ගත යුතුය. ඔබ මෙම වෙරළ තීරයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය ඒ සඳහා වඩාත් සුදුසුය. ඔබට මෙම වෙරළේ සුන්දරත්වය අත්විඳින්න වීඩියෝවේ ඉදිරියට ගමන් කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. මෙවැනිම වීඩියෝ දිගටම නැරඹීම සඳහා සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කර තබා ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. මෙම වීඩියෝව නැරඹූ ඔබට ස්තුතියි.